අපිට හිතවත් අයත් අපි උපන්දින වලට සුබ පැතුම් ආශිර්වාද එකතු කරනවා. මගේ උපන්දිනේ දන්න කට්ටිය. මාව ගිහි කාලේ ඉඳලා දන්න අය ඉතින් මගේ උපන්දිනේ දන්නවනේ. අපේ ස්වාමීන් වහන්සේගේ අහවල් දවසයි උපන්දිනේ. අදටත් මගේ යාළුවෝ මගේ ඥාති මගේ උපන්දිනේ මතක් කරන් ඉඳලා ඉතින් ඔය සුබ පැතුම් පතනවා. සමහරු හොයාගෙන එනවා උපන්දිනේ දවසට. පිරිකරුකුත් අරන් එනවා ස්වාමීන් වහන්සේට සුබ කියලා කියන්නේ. ඉතින් අර හරිමදි වගේනේ. පින්බර උපන්දිනයක් වේවා. එහෙම තමයි අපිට තෑගි භෝග දෙන්නේ. ස්වාමීන් වහන්සේට පින්බර උපන්දිනයක් වේවා. පින් පිරුණු උපන්දිනයක් වේවා. මම එතකොට අහලා තියෙනවා. ඔයාලට සතුටුද මගේ උපන්දිනේට? එහෙමයි ස්වාමීන් වහන්සේ ඉතින් සතුටුයි. මං අහනවා. ඔයාලා හිතන්න මෙහෙම. මාව යම්කිසි කාරණයකට එල්ලලා මරන්න නම් ඉන්නේ. මං එල්ලලා මරන්න ඉන්න කෙනෙක් නම් ඔයාලා මගේ ගත වෙන දවසකට සතුටු වේද දුක් වේද? ඒකට එයාලා කියලා දෙනවා. ස්වාමීන් වහන්සේ දුකයි. ඇයි ඔයාලා දුක් වෙන්නේ? එල්ලලා මරන්න ඉන්න ඥාතියා දවසකින් එල්ලලා මරණ තැනට ලං වෙනකොට අර ප්‍රිය ඥාතීන්ට දුකයි, හිතවතුන්ට දුකයි. ඇයි මගේ ඥාතියා දවසකින් එල්ලලා මරන්න ලං වුණා. ස්වාමීන් වහන්සේ දුකයි. මම එතකොට කියලා තියෙනවා ඒකනේ. මට නම් සතුටු නෑ. මට දුකයි. ඇයි මට දුක? මට ආදරේ. මට ආදරේ වුණාට මට බෑනේ නවත්තන්න. මට නවත්ත ගත්තකද? දැන් 35 ඇති හොඳටම ඇති. 36ක් ඕනේ නෑ. නවත්ත ගත්තකද මෙතන? බෑ. ජීවිතය අපි ආස කළා නැතත් ජීවිත ඉරණමක් අපිට තියෙනවා. අපි නාක වෙනවා. ඒ ජරාව නැමැති දුක උරුම කරගෙනයි අපි මේ මනුස්ස ලෝකෙට ආවේ නේ.